2025 වර්ෂයට අදාළ සමස්ත ඇස්තමේන්තුගත රාජ්‍ය ආදායම ආසන්න වශයෙන් ගත්තම රුපියල් බිලියන 4100ක් විතර වෙනකොට මේකෙන් 14%ක් වගේ විශාල කොටසක් උපය ගන්න රජය අපේක්ෂා කරන්නේ වාහන ආනයනය තුලින් ලැබෙන මෙන්න මේ බදු ආදායමෙන්. ඒ හින්දා මෙරටට ආනයනය කරන මෝටර රථ විශාල බදු මුදලකට යටත් කිරීමක් සිදු වෙලා තිබෙනවා. ඒ හරහා අදාළ මෝටර රථවල මිල දේශීය වෙළඳපොළ තුල ඉතා විශාල වශයෙන් ඉහළ ගිහිලා තියෙනවා කියන එක පේන්න තියෙනවා. මේ තත්ත්වයේ යටතේ ඔබට මෝටර රථ කිහිපයක් කරහා ඒ මිල ගණන් අපි පෙන්눔 කරන්න සූදානම්. අපි ගත්තොත් සුසුකි වැගනාර් එකක් ගත්තන් පස්සේ ජපානයේ රුපියල් ලක්ෂ 30ක් විතර වෙනවා කියලා කියන්නේ. මෙරට ආනයනය කරන රුපියල් ලක්ෂ 38ක විතර බද්දක් අය කරනවා. ඒතර මේ හරහා රථය මෙරට ආනයනය කරනකොට ග්‍රෑම් පස්සේ මිල රුපියල් ලක්ෂ 74ක් වෙලා තියෙනවා. එහි මෙරට වෙළඳපොළ අලෙවි කරන්න පුළුවන් ගාන ලක්ෂ 86ක් විතර වෙනවා කියලා තමයි දැනට වෙළඳපොළේ කියන්නේ. එතකොට Toyota Race එකක් ගත්තොත් හයිබ්‍රිඩ් රථයක් ජපානයේ ලක්ෂ 74කට විතර මෙරටට ආනයනය කරන්න පුළුවන් රුපියල් ලක්ෂ 64ක විතර බද්දක් තියෙනවා මේකට. එහෙම ගත්තන් පස්සේ මෙරට ආනයනය කරන සමස්ත මිල රුපියල් ලක්ෂ 138ක් විතර වෙනවා. හැබැයි වෙළඳපොලේ මේක ලක්ෂ 165ක විතර මිලකට තමයි විකිණෙන්නේ කියලා අපේ දත්ත අනුව කියන්නේ. Honda Vezel X එකක් ගත්තත් එහෙම මේක ජපානයේ මිල ගත්තම රුපියල් ලක්ෂ 8ක් විතර වෙනවා. මෙරට ආනයනය කරනකොට පැන වෙන බද්ද රුපියල් ලක්ෂ 90යි. මෙරට ආනයනික මිල සමස්තයක් ඉදිරිය ගත්තම ලක්ෂ 156යි. මෙරට වෙළඳපොළ තුල සාමාන්‍යයෙන් වෙසෙල් එකක් බේසික් එකක් අලෙවි වෙන්නේ ලක්ෂ 180න් උඩ ලක්ෂ 200 වගේ ගණන් වලට. ඉතින් Toyota Land Cruiser 250 එකක් ගත්තත් මේක රථය ජපානයේ මිල ගත්තම ලක්ෂ 185ක් විතර වෙනවා කියලා කියන්නේ. මේ රටට ගේනකොට ලක්ෂ 400ක බද්දක් තියෙනවා මේකට. ඒ 400ක් ගෙවලා අර මුදලත් ගෙවුවම ඔක්කොම එකතුව ලක්ෂ 585ක් විතර වෙනවා. අපිට එනකොට මුදල. එතකොට වෙළඳපොලේ මේක විකිණෙන මුදල ගත්තාන් පස්සේ ලක්ෂ 650ක් විතර වෙනවා. මෙන්න මේ තත්ත්වයේ හමුවේ අලුතින් වාහන ගැනීමට සිහින දකින ශ්‍රී ලාංකිකයන්ගේ අලුත් වාහන සිහිනය තවදුරටත් හීනයක් විතරක් වේද කියන ප්‍රශ්නයක් තියෙනවා. නැත්නම් ඉදිරියේදී මේ වාහන මිල ගණන් පහළ යන්න පුළුවන්ද කියලා අපිට ප්‍රශ්නයක් තියෙනවා.